ඇත්තනම දුකයි කර්මය අතර සම්බන්ධයක් නැහැ. කර්මය කියලා කියන්නේ අපේ සිතුවිලි වලට එහෙම නැත්නම් අපේ විඥාන වලට අපේ අරමුණු වලට බලය ශක්තිය දෙන එනර්ජි එකක්. එතකොට දුක කියන එක නිර්මාණය වෙන්නේ ඔබේ තෝරා ගැනීම මත. ඔබ මේක දුකක් ලෙස පිළිගන්නවද? ඔබ මේක සතුටක් විදියට පිළිගන්නවද? කියන එක තීරණය වෙන්නේ ඒක ඔබේ තීරණයක් මත. ඒ නිසා දුකයි කර්මය අතර කිසිදු සම්බන්ධතාවයක් නැහැ. නමුත් මිනිස්සු දුක හඳුනා ගන්නට නොහැකිකමත් කර්මය හඳුනා ගන්නට නොහැකිකම නිසා මේ දෙක එකට බැඳිලා තියෙනවා කියලා හිතනවා. හැබැයි නමුත් මේ දෙකේ කිසිම එකට සම්බන්ධයක් නැහැ.